2026 අවුරුද්ද හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2026 ආරම්භ වෙනකොට පළවෙනි වීඩියෝ එක තමයි මම මේ නිර්මාණය කරන්නේ, පළවෙනි කන්ටෙන්ට් එක. අද මම කතා කරන්න යනවා ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය මාතෘකා දෙකක් තමයි මේ YouTube සහ ට්‍රේඩින් කියන්නේ. ඉතින් මේ දෙක අඩු වැඩි වශයෙන් ගොඩක් ජනප්‍රිය ලංකාවේ. ඒ වගේම මේකේ හොඳ ආදායමක් ලැබිය හැකි දෙයක් කියලා තමයි ගොඩක් අය මේක සලකන්නේ. සහ ගොඩක් අය රැවටෙන, ගොඩක් අයගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක් වෙලා තියෙනවා. මේ දෙක හොඳ බිස්නස් එකක් විදිහටත් ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ ගැන ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන කියලා. සමහර දේවල් තියෙනවා ඔයගොල්ලෝ දැනගත්ත යුතු දේවල්, සහ මම හිතුවා වෙනසකටත් එක්ක අලුත් අවුරුද්දේ ආරම්භයත් එක්ක මේ වගේ දෙයක් කරන්න. අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව මේ ගැන කතා කරමු. ඉතින් කොහොමද යාළුවනේ, සුබ දවසක්. අපි මේ දෙවර්ගයේ එහෙම නැත්නම් ට්‍රේඩින් සහ YouTube ගැන සමානකම් බලමු. ඒ කියන්නේ සමානකම් සමහරට අසමාන වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම මේක සමාන කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මට පුළුවන් විදියට මම ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න ඕන නිසා, මේ ගැන පොඩ්ඩක් දැනුමක් ඔයගොල්ලන්ට දෙන්න ඕන නිසා, වෙනස් විදිහේ වීඩියෝ එකක් කරන්න ඕන නිසා මම මේ ගැන කතා කරන්න හිතුවා. හරි, අපි YouTube සහ ට්‍රේඩින් කියන එක වෙන වෙනම ගත්තොත් එහෙම අපිට YouTube වල කන්ටෙන්ට් නිර්මාණය කරන්න ඕන. එහෙම නැත්නම් වීඩියෝස් නිර්මාණය කරන්න ඕන. ඔයගොල්ලෝ මේ දැන් පේන මේ වීඩියෝ එකත් කන්ටෙන්ට් එකක්. ඒ කියන්නේ මම දැනට මේක කරන ගමන් ඉන්නේ. හැබැයි ඔයගොල්ලෝ බලාගෙන ලැබෙන්නේ මම මේක නිර්මාණය කරලා ඉවරනම් පස්සේ. ඔයගොල්ලෝ ට්‍රේඩින් සම්බන්ධයෙන් ගත්තොත්, ට්‍රේඩින් පැත්තට ගියොත් එහෙම ඇත්තටම අපිට කන්ටෙන්ට් නිර්මාණය කරන්න නැහැ. මේකට අපිට ට්‍රේඩ් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. YouTube සම්බන්ධයෙන් ගොඩක් දේවල් නැති වුණාට ට්‍රේඩින් පැත්තෙන් ගොඩක් ප්‍රොමෝෂන් යනවා. එහෙම නැත්නම් මාකටිං පැත්ත ගොඩක් වැඩ කරනවා. ඒ වගේම YouTube වල කන්ටෙන්ට් එක තමයි සල්ලි වෙන්නේ, ආදායමක් වෙන්නේ. ඒ කියන්නේ අපි මේ වගේ කන්ටෙන්ට් නිර්මාණය කරනකොට තමයි අපිට YouTube එකෙන් මුදල් ගෙවන්නේ. ඊළඟට අපි ට්‍රේඩින් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මුදලක් තියෙනවා නම් තමයි, ආයෝජනය කරන්න මුදලක් තියෙනවා නම් තමයි, ඒ මුදල තමයි ඔයාට මුදල් කරගන්න, එහෙම නැත්නම් තවත් මුදල් වැඩි කරගන්න අවස්ථාව තියෙන්නේ. අපි වැඩිපුර කන්ටෙන්ට් අප්ලෝඩ් කරොත් තමයි අපිට වැඩිපුර ආදායමක් ගන්න පුළුවන්. ඒක මෙහෙම හිතන්න පුළුවන්. වැඩිපුර views අපිට ආවොත් තමයි වැඩිපුර මුදලක් එන්නේ. ඉතින් මේ views වැඩි වෙන්න නම් කන්ටෙන්ට් අප්ලෝඩ් වෙන්නත් ඕන. ඉතින් ඒක නිසා මම හිතෙන්දි වැඩිපුර කන්ටෙන්ට් කියලා ගත්තා. එහෙම නැත්නම් වැඩිපුර views කියලා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ට්‍රේඩින් පැත්තට ආවොත් එහෙම වැඩිපුර මුදල් තිබුණොත් තමයි ඔයාට වැඩිපුර මුදලක් උපයන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ ට්‍රේඩ් එකකට දමන මාජින් එක, එහෙම නැත්නම් අපි කියමු ඩොලර් එකක් නම් ඒකට ලැබෙන ගාණ 100% නම් ඩොලර් එකක් වෙන්න පුළුවන්. මේවා වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඒ වගේම අපි ඩොලර් 1000ක් දැම්මොත් 100%ක් නම් ඔයාට ප්‍රොෆිට් එක ලැබෙන්න තියෙන්නේ. ඔයාට තවත් ඩොලර් 1000ක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ රිස්ක් එක ගත්තොත් YouTube සම්බන්ධයෙන්, YouTube එකේ මොකද්ද තියෙන රිස්ක් එක? ඇත්තටම බැලුව බැලමට ඔයගොල්ලෝ පේනවාද කිසිම රිස්ක් එකක් නැහැ. හැබැයි ඇත්තටම YouTube එකේ රිස්ක් එකක් තියෙනවා. මොකද්ද මේ අවදානම? අවදානම තමයි ඔරිජිනල් කන්ටෙන්ට් නිර්මාණය කරන්නේ නැත්නම් YouTube ගයිඩ්ලයින් වලට අනුකූලව, ඒගොල්ලෝගේ නීති මාලාවට අනුකූලව නැතුව ඔයා වීඩියෝ එකක් හදනවා නම් අනිවාර්යෙන් ඔයාට ස්ට්‍රයික් වදින්න පුළුවන්, කොපිරයිට් ස්ට්‍රයික් වදින්න පුළුවන්. ඒ වගේම මේ කමියුනිටි ගයිඩ්ලයින් වගේ දේවල් තමයි ගොඩක්ම බරපතල. ඉතින් මේ වගේ සිද්ධියක් නිසා ඔයාගේ channel එක නැති වෙන්න පුළුවන්. ඔයාගේ ආදායම් මාර්ගය නතර වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේකේ තියෙන ලොකුම රිස්ක් එක. හැබැයි මේක දැනගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේ YouTube සම්බන්ධයෙන් දැනුම ගොඩක් අවශ්‍යයි. ඉතින් ගොඩක් අයට මම කොච්චර වීඩියෝස් කරත් මේ කොපිරයිට් සහ කමියුනිටි ගයිඩ්ලයින් ගැන පොඩි හරි දැනුමක් නැහැ. පොඩි දැනුමක්වත් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් channel එක බේර ගන්න පුළුවන්. එහෙම නැතුව නැති වුණාන් පස්සේ ඇවිල්ලා මට කිව්වා කියලා මම විශේෂ කෙනෙක් නෙමෙයි. මොකද මමත් ඔයාලා වගේ සාමාන්‍ය ක්‍රියේටර් කෙනෙක්. ඒ හින්දා තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් දැනගන්න ඕන. ඉතින් සර්විසස් මම කරනවා. ඉතින් ඔය AdSense සම්බන්ධයෙන් මොනවා හරි එකක් ආවම පස්සේ ඔයන් ටැබ් එකේ YouTube ස්ටුඩියෝ එකේ ඉතින් ඒ වගේ දේවල් සර්විස් එකක් විදියට මුදල් අය කරලා කරනවා. ට්‍රේඩින් වල රිස්ක් එකක් තියෙනවා. ට්‍රේඩින් වල තමයි ලොකුම රිස්ක් එක තියෙන්නේ. ස්පොට් ට්‍රේඩින් කරනවා නම් ඔයාට එහෙම රිස්ක් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක දැනගෙන කරන්න ඕනේ. ඒ වගේම ෆියුචර් ට්‍රේඩින් ගැන මම කතා කරන්නේ. ෆියුචර් ට්‍රේඩින් කියන්නේ ලොකුම රිස්ක් එක තියෙන, YouTube එකට වඩා වැඩිම රිස්ක් එක තියෙන දෙයක්. ඉතින් මේ ට්‍රේඩින් වල රිස්ක් එක කියන්නේ ඔයාගේ මුදල්, ඔයා ආයෝජනය කරපු මුදල ට්‍රේඩ් එකට ඩොලර් 1000ක් දැම්ම කියමු. ඉතින් මේක දමන ක්‍රමයක් තියෙනවා. හරිද? මේ කියන්නම් වාලේ මේ කවුරු හරි කිව්වට ඒක කරන්න යන්න එපා. ඒක කරන ක්‍රම තියෙනවා. මම මේ උදාහරණ විදියට පැහැදිලි කරන්නේ. ඉතින් මේ ඩොලර් 1000 වුණත් එක තප්පරෙන් නැති වෙලා යන්න පුළුවන්. ඒකට YouTube එකේ කන්ටෙන්ට් හදලා අපි රිස්ක් එකක් නැතුව දෙයක් කරා මුදල්
මුදල් නැතුව වට පුළුවන් විදියට හැබැයි ට්‍රේඩිං වලට ආවම පස්සේ ඔයා මුදලක් වියදම් කරන්න ඕන මුදලක් ට්‍රේඩ් එකට යොදවන්න ඕන ආයෝජනයක් විදියට අපි ගමුකෝ. ඉතින් එහෙම ට්‍රේඩ් එකට දැම්මම පස්සේ ඒක නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය රිස්ක් එක තියෙනවා. මාර්ම රිස්ක් එකක් ඒක. අනිත් එක තමයි ඔයා මේක බිස්නස් එකක් විදියට කරන්න පුළුවන්. YouTube ගත්තොත් එහෙම අපි බිස්නස් එකක් විදියට කරනවා නම් ඔයාට බ්‍රෑන්ඩ් එකක් හොඳට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒ වගේම ඔයාට ස්පොන්සර් ලැබෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ගැන මම වීඩියෝස් කරලා තියෙන නිසා වැඩිපුර කියන්න යන්නේ නැහැ. ඒ වගේම ට්‍රේඩින් පැත්තට ආවත් මේකෙත් බිස්නස් එකක් විදියට අපිට මේක කරන්න පුළුවන්. අනිවාර්යෙන් බිස්නස් එකක් විදියට තමයි කරන්න වෙන්නේ. ගොඩක් අය මේක තෝරගෙන තියෙනවා. ඊට අමතරව තවත් දෙයක් කියන්න ඕන මේ ට්‍රේඩින් කරන අය අර YouTube වගේ ප්‍රසිද්ධ වෙලා එහෙම පේන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ ආදායම් උපයනවා. ඒගොල්ලෝ වාහන ගන්න මේක ගන්න. එහෙම කිව්වට මේක හිතන්න එපා. මේක ශනිකව මේක ආපු ගමන් කරන්න. මේක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් YouTube එකට වඩා ඔය ට්‍රේඩින් කරන අය අනිවාර්යෙන්ම සාර්ථකත්වයකට ඇවිල්ලා තියෙනවා. YouTube එකෙත් බෑ කියලා දෙයක් නැහැ. YouTube එකේ ගමන හිමින් වුණාට එයාට දෙයක් කරගන්න පුළුවන්. හැබැයි අපි ට්‍රේඩින් ගත්තොත් එහෙම රිස්ක් එක වැඩි. හැබැයි ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් රිස්ක් එකක් තියෙනවා කියන අනිවාර්යෙන් ප්‍රොෆිට් එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම හරි පරිස්සමකට කරන්න ඕන දෙයක්. ඉතින් ඔන්න ඔය වගේ වෙනස්කම් තියෙනවා. ඊට අමතරව මේ YouTube අපිට ෆුල් ටයිම් කරන්න පුළුවන්. ඕන වෙලාවක අපිට YouTube කරන්න පුළුවන්. ඕනම වෙලාවක ඒ වගේම ඕනම දවසක ඕනම සතියක වෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රේඩින් වලට ආවත් වාට මේ පුල් ටයිම් කරන්නත් පුළුවන් පාට ටයිම් කරන්නත් පුළුවන්. ඉතින් ගොඩක් අය මේ YouTube ආවත් එක පාට වීඩියෝ හදාගෙන යනවා. ඒ වගේම ට්‍රේඩින් වලට ආවත් ට්‍රේඩ් කරගෙන යනවා. ඉතින් එහෙම ආපු ගමන් සමහර විට කරන දේවල් අනුව ඒගොල්ලන්ට කියන හොඳ දේනේ නරක දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේ දේ ගැන හොයලා බැලුවොත් මොනවද කියලා දැනගන්නත් පුළුවන්. කොහොමවත් මේකට මේ දෙකටම YouTube ගත්තත් අපි ට්‍රේඩින් ගත්තත් මේ දෙකටම අපිට තවත් අය අවශ්‍ය නැහැ. අපිට එහෙම ගන්නත් පුළුවන්. හැබැයි YouTube වල අපිට එඩිටර් කෙනෙක්, thumbnail designer කෙනෙක් අරගෙන අපිට මුදලක් ගෙවලා පඩියක් ගෙවලා තියාගන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි අත්‍යවශ්‍ය නැහැ. මම මේ කරන්නේ සම්පූර්ණ කවුරුවත් නැතුව තනියම තමයි මේ කන්ටෙන්ට් එක නිර්මාණය වෙන්නේ. ඒ වගේම අපි ට්‍රේඩින් පැත්තට ගත්තොත් එහෙම ට්‍රේඩින් වල කිසිම කෙනෙක් නැතුව අපිට කරගෙන යන්න පුළුවන්. කිසිම කෙනෙක් ඇත්තටම අවශ්‍ය නැති තරම්. අවශ්‍ය නැහැ කියන්නේ අවශ්‍යම නැහැ. මොකද ට්‍රේඩින් කරන කවුරුවත් අවශ්‍ය නැහැ. ඔයාම තමයි හැමදේම කරන්න ඕන. මොකද තවත් කෙනෙක්ගෙන් ඒක බලාපොරොත්තු වුණාට ඒක වැඩක් නැහැ. මොකද ඔයාම කරන්න ඕන දෙයක්. ඒක නිසා ඔයාට මේක තනියෙන් කරන්න පුළුවන්. ඉතින් මේක අර පිරිසක් සම්බන්ධ කරගෙන කරන එහෙම කරන අය ඉන්නවා. ටීම් එකක් විදියට ට්‍රේඩ් කරන, ඇනලයිස් කරන එහෙම සෙට් එකක් ඉන්නවා. ඉතින් එහෙම ටීම් වර්ක් එකෙන් යනකොට අර පොඩ්ඩක් අර ගොඩක් දැනුම ෂෙයා වෙන නිසා එහෙම සමහර අය කරනවා. ඉතින් ගොඩක් අය උපදෙස් දෙන්නෙත් අන්න එහෙම මුලදී පුළුවන් තරම් කට්ටියත් එක්ක එකතු වෙලා කරන්න කියලා. හැබැයි YouTube වල එහෙම කරන්න ඕන කියලා දෙයක් නැහැ. ට්‍රේඩින් වල පොඩ්ඩක් එතන වෙනස්කමක් එනවා. ඊළඟ දේ තමයි වැදගත්ම දේ YouTube වල කන්ටෙන්ට් ක්වොලිටි එක ගැන අපි හිතන්න. කන්ටෙන්ට් ක්වොලිටි එක කියන්නේ මම මේ ඉදිරිපත් කරන දේ වටිනා දෙයක්ද නැද්ද? ඒ වගේම අපි ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක ගැනත් හිතන්න ඕන. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඒක අපි හිතන්න ඕන. අපි සාමාන්‍ය මයික්‍රොෆෝන් එක හරියට නැත්තම් වීඩියෝ එක සමහර විට පේන්නේ නැති මොනවා හරි ගැටලු වෙන්න පුළුවන්. සමහරට මම මේ වීඩියෝ කරනකොට ફોකස් වෙනකොට සමහරට මේ බෑග්ග්‍රවුන්ඩ් ෆෝකස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථා තියෙනවා. මට ඒක පේන්නේ නැහැ. මොකද කැමරා එක දුර නිසා එඩිට් කරනකොට තමයි ඕක අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඒ වගේම කන්සිස්ටන්සි එක තියාගන්න ඕන. ඒක වැදගත්. මොකද ඔයා සතියකට එකක් නම් ඒක දමාගෙන යන්න ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ඔයා කරන කන්ටෙන්ට් එක හරියටම කරන්න. ඉතින් එහෙම සමහරට සමහර සතියට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඒක කවර් කරන්න පුළුවන්. ඊළඟ සතියක දැම්මන් පස්සේ හොඳ වීඩියෝ එකක් ඒක කවර් වෙලා යනවා. ඉතින් ඒ වගේම ඔයාට YouTube එක ගැන දැනගන්න අවශ්‍යයි. ඇල්ගොරිතම් එක, ඒ වගේම CTR එක, average view duration එක මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව ගැන අවබෝධයක් තියාගන්න ඕන. අවසාන වශයෙන් YouTube එකේ ඉවසීම තියෙනවා. මේකට කාලයක් යන්න පුළුවන්. මේක ෂෝට් කට් එකක් නෙමෙයි. මේක අනාගත ආයෝජනයක්. අපි ට්‍රේඩින් පැත්තට ආවොත් එහෙම වැදගත්ම දේවල් ටිකක් තමයි මනි මැනේජ්මන්ට් කියලා තියෙනවා. මේ මුදල් කොහොමද මේවට යොදවන්නේ? මනි මැනේජ්මන්ට් කියලා ඒ පාර්ට් එක ගැන මම කතා කරන්න යන්නේ. ඒ වගේම රිස්ක් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. මේ රිස්ක් එක ගැනත් අපි දැනගන්න ඕන. මේක හරියට මැනේජ් කරගන්න ඕනේ. ඒ වගේම සයිකොලොජි කියලා තියෙනවා. මෙන්න මේක නැත්තම් ට්‍රේඩින් වල අපිට වෙන්න පුළුවන් ලොකු හානියක්. ලොස් වෙන එක අපි කොච්චර දක්ෂ කෙනෙක් වුණත් මේ සයිකොලොජි වගේ දේවල්, මේ මනි මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට් වගේ දේවල් නැත්තම් අනිවාර්යයෙන්ම ලොස් වෙලා යනවා. ඔයා කොච්චර හොඳ ට්‍රේඩර් කෙනෙක් වුණත් මේව ෆලෝ කරන්නේ නැත්තම් ඒ වගේ දේවල් වෙනවා. ඉවසීම නැත්තම් මේ ට්‍රේඩ් කරන්නත් බෑ. ට්‍රේඩ් කරනවා කියන එක YouTube එකට වඩා රිස්ක් එක වැඩි. ඒ නිසා අපි දැනගන්න ඕන මේව හරියට මැනේජ් කරගන්න. මේව ගැන දැනගන්න ඕන නිසා තමයි මම වීඩියෝ මේක කරන්නේ. එතකොට තව දේවල් ටිකක් තියෙනවා විශේෂයෙන් කතා කරන්න. පළවෙනි දේ තමයි
මේක අර කරුණුවලට අමතරව තියෙන දේවල් ටිකක් මම හිතුවා ඒ ගැන කතා කරන්න ඕන. අර ගොඩක් අය මහන්සි නොවි මේක තෝරගන්න හේතුව මම මේ කියන්නේ මේ මහන්සි නොවි මුදල් උපයන්න එතකොට නිකන් ඉඳලා මුදල් හොයන්න කැමති අය තමයි මේකට ගොඩක් අය එන්නේ. හරිද? මම මේ කියන්නේ මේ අලුතෙන් එන අලුත් ජෙනරේෂන් එකේ ගොඩක් අය එහෙමයි. මොකද මට දමන මැසේජ් වලින් පවා තේරෙනවා. සමහර අය channel එක පටන් ගන්න ඕන අයියේ නැත්නම් මල්ලි පටන් ගන්න ඕන පටන් ගත්තේ නෑ මොනවද මම කරන්න ඕන කියලා. ඉතින් channel එකක් දකින්න නැතුව මට කියන්න බෑ මොකද මට යාගේ රූපෙ මැනිලා යාව මම අවුරුදු ගණන් අඳුර ආශ්‍රය කරලවත් නෙවෙයිනේ. ඒක නිසා යා channel එක පටන්ගෙන ඉවරලා වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරලා ඉවරලා වුණා නවනම් මොන වගේ දෙයක්ද මගේ තියෙන්නේ කියලා අන්න එහෙම ඒ වෙලාවට නම් කියන්න බෑ. ඉතින් මම එහෙම චෙක් කරන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට මොකද ඒකට කාලය අරගෙන බලන්න ඕන දෙයක් නිසා. ඕනම කෙනෙක් ගෙදර නිකන් ඉන්න පුළුවන් දැන්. හැබැයි ඔයා කලින් මහන්සි වෙලා දෙයක් කරපු නිසා ප්‍රතිඵල ගන්නව මිසක් මහන්සි නොවෙමින් මුදල් උපයන්න බෑ. ඒක ඊට පස්සේ අද කාලේ ගොඩක්ම මේක ජනප්‍රිය දේවල් දෙකක් නිසා කට්ටිය තෝරගන්න. මොකද ගොඩක් අය වාහන පෙන්නනවා YouTube ගත්තත් කෝස් කරන්න මේක කරන් පස්සේ මේව කරගන්න පුළුවන්. මේ වගේ ගාණක් වෙන්න කියලා එහෙම ප්‍රොමෝට් කරනවා. ඊට පස්සේ ට්‍රේඩින් සම්බන්ධව ගත්තත් මම මෙච්චර කිව්වා ලක්ෂ 70ක් හෙව්වා එක ට්‍රේඩ් එකේ විනාඩි මෙච්චරයි කියලා. ඉතින් මේ ට්‍රේඩින් වල ගොඩක් ඇත්ත දේවල් තියෙනවා. හැබැයි ඒවා හම්බු සිදුවීම් මේ වගේම හැමදාම එහෙම වෙන්නෙත් නැහැ. ඒකම මතක තියාගන්න. කියන්නේ ඒවට අහු වෙන්න එපා කියලා මගේ ඒගොල්ලොන්ගේ හොඳම දේ ප්‍රොමෝට් කර කියනවා. එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේක කරන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ ට්‍රේඩින් මම මේ කියන්නේ විශේෂයෙන් ට්‍රේඩින් කෝස් කරන අය තමයි ගොඩක්ම උපයන්නේ ට්‍රේඩ් කරනවට වඩා. මේක වෙනස් වෙන දේවල් තියෙනවා. ඒකට හේතුව තමයි සමහර අය ට්‍රේඩ් කරනවා ඉතුරු කාලෙදී ඒගොල්ලෝ කෝස් කරනවා. එම කෙනෙක් අපිට කියන්න බෑ එයා වැරදි කියලා. ඉතින් එයාගේ තවත් ආදායම් මාර්ගයක් විදිහට කෝස් එකක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර අය ඉන්නවා තියරි එක දානවා. හැබැයි ට්‍රේඩ් කරන්නේ නැහැ. එහෙම අය තෝරගන්නත් එපා. ට්‍රේඩ් කරන ගමන් ඕගොල්ලෝට උගන්වන කවුරු ඉන්නවනම් එහෙම තෝරගත්තට කමක් නැහැ. හැබැයි තෝරගන්නකොට පරිස්සමෙන් තෝරගන්න. ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේ කෝස් එකෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතන්නේ මේ කෝස් එකට ගියාම අපිට ට්‍රේඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය මත. කියන්නේ ඔයාට කොච්චර කියලා දුන්නත් ඔයා මේ වැඩේට බහින්න වෙනවා. මේක සමහරට කරන්න පටන් ගත්තා කරකවල අතෑරිය වගේ තමයි. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක තමන් කරලා තමයි ඇනලයිස් කරලා තමයි ඒක ඉගෙන ගන්න ඕන. ලේසි කියලා හිතන්න එපා. ඉතින් YouTube ගත්තොත් එහෙම තමන්ට තේරෙන විදිහට වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් ඕන තරම් YouTube එකේම තියෙනවා කොහොමද එඩිට් කරන්නේ. මේ දේවල් ටික හදාගෙන කන්ටෙන්ට් ක්වොලිටි එක හොඳට තියෙනවා. ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔය දෙක ජනප්‍රිය නිසා තමයි ගොඩක් අය තෝරගෙන තියෙන්නේ. හුඟක් අය මේ දෙක නිසා අමාරුවේ වැටෙන කිව්වොත් හරි අමාරුවේ වැටෙනවා. ඇත්තටම මම ඉස්සෙල්ලාම කතා කරන්න YouTube සම්බන්ධයෙන්. ඔය සමහර අය ආපු ගමන් channel එකේ subscribe watch time මෙහෙම හදාගන්න බැරි නිසා සල්ලි වලට ගන්න. ඊට පස්සේ හොරුන්ට අහු වෙනවා. මොකද සල්ලි දැම්මන් පස්සේ channel එක දෙන්නේ නැහැ. දීලි වලට දවස් දෙකකට පස්සේ ආය channel එක රිකවරි කරලා ගන්නවා අර කලින් channel එක තිබුණ කෙනාගේ ආවටම ගන්න. ඒකට සල්ලි වියදම් කරා channel එක නැහැ. ඉතින් ගොඩක් අය මගලකට එනවා monetization තියෙනවා කියලා channel එකේ පෙන්නුවා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ monetization නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බොරුවට පෙන්වීමක් කරන සමහර විට වෙන වෙන channel වෙන්න පුළුවන් screenshot වෙන්න පුළුවන්. ඒවට අහුවෙලා channel ගන්න සමහර විට අනුන්ගේ channel එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් ප්‍රශ්න තියෙනවා. අනිත් එක තමයි trading ගත්තොත් එහෙම trading වල මේ course වලින් තමයි ගොඩක් වෙලාවට scam එක යන්නේ. course වෙන්න පුළුවන්. එහෙම නැත්නම් signal group වෙන්න පුළුවන්. මම දැක්ක ගොඩක් course වලින් තමයි scam එක යන්නේ. ඒ කියන්නේ සමහරට Zoom meeting එක join වුණාන් පස්සේ course වල mic එක on කරන් දෙන්නේ නැහැ. chat එක සමහරට කාටවත් පේන chat එකක් දමන්න බෑ. අර host විතරයි. එහෙම නැත්නම් admin ට විතරයි පේන chat එක දමන්න පුළුවන්. ඊට පස්සේ එයා දන්නේ නැති දෙයක් ඇහුවොත් එහෙම උත්තර දෙන්නේ නැතුව හිටියත් අනිත් අය දන්නේ නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. course එකට සල්ලි දානකොට පොඩ්ඩක් හොයලා බලන්න. මොකද මේ බොරු magic පෙන්නනවා. දැන් trading වලත් මෙන්න දවසට මෙච්චර හොයන්න පුළුවන් ට්‍රේඩින් වල එහෙම දවසට මෙච්චර හොයන්න පුළුවන් කියලා ගැරන්ට් කරලා කියන්න බෑ. කියලා YouTube වීඩියෝ එකක් හරි දමලා තියෙනවා නම් අනිවාර්යෙන් ස්ට්‍රයික් පවා එනවා. මොකද එහෙම කවදාවත් කියන්න බෑනේ. ට්‍රේඩින් වල නිකන් අර මොන හරි දෙයක් භාණ්ඩයක් ගිහලා ගන්නවා වගේ එහෙම ස්ථිර මුදලක් කියන්න බෑනේ අපිට. අපි ගියා සමහර ට්‍රේඩ් එක දැම්ම ලොස් වෙන්නත් පුළුවන්. සමහරට ඒ ට්‍රේඩ් එක අර 100%ක් යන්නත් බැරි වෙන්න පුළුවන්. පොඩි ගානකින් නවතින්නත් පුළුවන්. ඔයාට හිතෙනවා නෑ මේක දැන් හරියන්නේ නෑ ට්‍රේඩ් එක ගලවන්න ඕන කියලා එතනින් ගලවන්න. ඉතින් ඒක නිසා ස්ථිර ආදායමක් කරන්න බැහැ. ඒක නිසා ඒ වගේම YouTube වලත් කියන්න බෑ මේ මාසෙට මෙච්චරම අපිට හොයන්න පුළුවන් කියලා. ඇඩ් රෙවෙනියු එක වෙන්න පුළුවන්, ප්‍රොමෝෂන් වෙන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඒක දැන් YouTube පිටරට channel එකක් කරලා මෙච්චර හොයන්න පුළුවන් කියලා සමහර අය කියන්න පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ওই බොරු කතා කියන්නේ නැනේ. නිසා මම කියන්නේ මම මේ කියන විදිහට හිතන්න බලන්න. ඔය දෙයක් කියනකොට පොඩ්ඩක් හිතන්න. එහෙම පුළුවන්. කොහොමද එහෙම කරන්නේ? එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්, හොයලා බලන්න පුළුවන්. YouTube හරියට content upload කරගෙන පිළිවෙලට upload කරගෙන ගියොත් එහෙම හොඳ brand එකක් හැදුනාන් පස්සේ ඔයාගේ ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් තැනක් YouTube කියන්නේ. ඒ වගේම trading පැත්තට ගත්තොත් මේක ටිකක් වැඩි. ඒ කියන්නේ ඔයාව වෙනස් කරන්න පුළුවන් trading වල. මම දැක්ක ගොඩක් අය ලොස් වෙලා යනවා. හැබැයි ඊළඟ අවුරුදු ඉඳන් ප්‍රොෆිට් කියන්නේ 100ට අපි උදාහරණයක් දෙක 100ක් ගත්තොත් ට්‍රේඩ් දමලා තියෙන්නේ 90ක් හෝ ඊට වැඩිය යා
ප්‍රොෆිට් කරලා තියෙනවා පොඩි ගානේ ලොස් එක කියලා. ඒ කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ යා ඒකේ ඉඳලම ඒව අපි කියමු ඇනලයිස් කරලා තමයි ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි YouTube ගත්තොත් එහෙම YouTube වල කන්ටෙන්ට් නිර්මාණය කරලා තමයි එයාට ඒ එක්ස්පීරියන්ස් එක ඇදෙන්නේ. ඊට පස්සේ තමයි මේක හොඳ පැත්තකට යන්නේ. මොකද ඕගොල්ලෝ දන්නවා උදාහරණයක් මම කියන්නම්. ඔයාට කියනවා මැටි කලයක් හදන්න කියලා. මැටි කලයක් හදන්න කියනවා තවත් කෙනෙක්ට කියනවා මැටි කල 10ක් හදන්න කියලා. ඕගොල්ලෝ හිතන්නේ මොකද්ද හොඳම මැටි කල? එහෙම නැත්නම් අර 10 මැටි කල 10ද? එහෙම නැත්නම් එකද? ඕගොල්ලෝ ගොඩක් අය කියයි අර එක හදපික තමයි හොඳම එක. මොකද කාලය තියෙන නිසා. අපි පැය ගානක් හරි දවස් ගානක් මාසයක් දෙනවා කියනකො මාසකින් හදන මැටි කලේ ඇත්තටම අර එක මැටි කලේ හොඳ වෙන්න පුළුවන්. හැබැයි අර මැටි කල 10 නිර්මාණය කරපු කෙනා මැටි කල 9ක් නිර්මාණය කරලා 10 වෙනි එක නිර්මාණය කරනකොට අර එකක් නිර්මාණය කරපු එකට වඩා ගොඩක්ම හොඳ තත්ත්වෙන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ YouTube එකට ආවත් කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න තමයි ඔයාගේ වැරදි හැදිලා ඔයාව හැදෙන්නේ. ඔය ආපු ගමන් හොඳම කන්ටෙන්ට් එක දාන්න බලාගෙන ඉන්නවනම් YouTube නොකර අන්න එතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා මැටි කල එකක් හදනකොට වඩා මැටි කල 10ක් හදනකොට ඔයාට එක්ස්පීරියන්ස් එක වැඩි. තේරෙන විදිහට ගන්න. මම මේ කිව්වේ වැඩිපුර කරනකොට ඒ දේම ඉන්නකොට හැකියාවක් එනවා. ඔයාගේ වැරදි හැදෙනවා. ගොඩක් අය ඉක්මනින්ම අතාරින්න ක්‍රම දෙක. YouTube ගත්තොත් එහෙම ආපු ගමන් views නැහැ, subscribe නැහැ. අයියේ මොකද්ද කරන්නේ? වීඩියෝ මං අහන් කීයක් විතර දාලා තියෙනවා. තාම මේ වීඩියෝ එකයි දැම්මේ. එනකොට views නැහැ. එහෙම නැත්නම් එක වීඩියෝක් දෙකක් දමලා තියෙනවා. දැන් අයියේ තුන්වෙනි එකට views නැහැ. මොන හරි දෙයක් ගන්නකොට ඒ මුදල ඔයා වියදම් වෙන මුදල දන්නවා. ඒ අයිතිකාරයා දන්නවා මට එන මුදල කීයද කියලා. ඒ වගේ ඔයා වීඩියෝ එකක් දැම්මම හිතන්න එපා ඔයාට views 10,000ක් එනවා අනිවාර්යෙන් එන්න ඕන. කලින් එකට ගියා. එහෙම කොහොමද වෙන්නේ? එක වීඩියෝට එක කෙනා එන්නේ. සමහර විට කලින් බලපු කට්ටියනේ මේ වීඩියෝ එක බලන්නේ. එහෙම නැත්නම් ඒකට කැමති නැති වෙන්න පුළුවන්. ඒක ඔළුවේ තියාන කොච්චර කිව්වත් මේක අහනවා. ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කර මගෙන් අහන views නැහැ views. මම කියලා තියෙනවා මගෙන් අහන්න එපා ඕක කියලා. views නැත්නම් ඒක views එන එකක් කරන්න. එහෙම නැත්නම් අඩුපාඩු හොයා ගන්න. මොකද මම ඔය ෂෝට් කරන්නෙත් නැහැ. බලන්න මම හොඳ දෙයක් දැම්මොත් views එන්නේ නැද්ද කියලා. views එනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට ට්‍රේඩින් ගත්තත් ඉක්මනින්ම අතාරිනවා. මොකද loss වෙනවා. අර මං කිව්වා වගේ කිසිම මානසික මට්ටමක් නැහැ. ආපු ගමන් බයික් එකක් ගන්න ඕන කියලා පටපට ට්‍රේඩ් එක දමාගෙන යනවා. උඩට යනකොට මේ ට්‍රේඩින් වල තියෙනවා මාකට් එකේ ප්‍රයිස් එක මේ කොයින් එකේ ප්‍රයිස් එක ඉහළ ගියත් පහළ ගියත් ක්‍රිප්ටෝ ස්ටොක් මාකට් එක වෙන්න පුළුවන් forex වෙන්න පුළුවන්. ඉහළ ගියත් පහළ ගියත් ට්‍රේඩ් කරලා මුදල් උපයන්න පුළුවන්. මාකට් එක ඉහළට යනකොට හිතනවා දැන් ඉහළට යයි. යනකොට ඊට පස්සේ පහළට යනවා. දැන් එනම් පහළට තමයි යන්නේ. ආයෙ ට්‍රේඩ් එක දානවා. ඔහොම ට්‍රේඩ් එක දෙපැත්තට දම යනවා. අවසාන ලොස් වෙලාම යනවා. ඒක නිසා ඉක්මනටම අතාරින දෙයක් මේ ට්‍රේඩ් කියන්නේ. ඒ වගේම YouTube ගත්තොත් එහෙම YouTube පවා views නැති වෙනකොට එහෙම අතෑරලා දානවා. ඉතින් ওই වගේ දේවල් ටිකක් තියෙන්නේ මේක මම හොඳටම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි අඩුපාඩු ඇති. කොහොමවත් මට හිතුණා මේක වෙනසක් විදිහට කියලා දෙන්න ඕන කියලා. ඉතින් මගෙන් ඇහුවොත් මේ දෙකෙන් මොකද්ද තෝරගන්න කැමති කියලා ඇත්තටම මම මේ දෙකම තෝරගන්න. ඒ වගේම අවසාන වශයෙන් මට කියන්න ඕන මම මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි මේව ගැන ඔයගොල්ලෝ දැනුම දෙන්න. හැබැයි මගේ අදහස් ටික කිව්වේ මම නිකන් විඳින දේවල් ටික මම කියාගෙන ගියේ. ඉතින් මේව අත්හදා බලන්න ගිහිල්ලා හරි කරන්න ගිහිල්ලා හරි මොනවා හරි ගැටලුවක් ඇති වුණොත් ඒකේ වගකීම මම හෝ මගේ නාලිකාව විසින් දරන්නේ නැත. ඒකත් මතක් කරන්න ඕන. අවදානම ඔයාම තමයි දරන්න ඕන. මේ ගැන ඔයාට දැන ගැනීම පිණිස තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා අත්හදා බලන්න ගිහිල්ලා නොදන්න කමට ඔය සල්ලි නැති කරගන්න. එහෙම නැත්නම් ඔය channel delete කරගන්න වැඩ කරන්න එපා. මේ YouTube වල මේ risk එක නැහැ අත්‍තරම. මේ trading වල මම විශේෂයෙන් කියන්නේ. ඉතින් මේක ඔයාට දැනුමක් ලබා ගන්න. එහෙම නැත්නම් මේ ගැන අත්දැකීමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට වඩා දන්න දේ අය ඉන්නවා මගේ යාළුවෝ ඉන්නවා ට්‍රේඩ් කරන YouTube කරන ලයික් එකක් දාන්න මම වෙනසකටත් ඒ වීඩියෝ කරගෙන ආවේ. ඒ වගේම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිට තියෙන bell icon click කරලා ඔයාලට පුළුවන් දිගටම channel එක අතර රැඳෙලා ඉන්න මේ channel එකේ YouTube සම්බන්ධ දේවල් තියෙන්නේ. ඒ වගේම කමෙන්ට් කරන්න ඕගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් පහලින් කියන්න මම කැමති අදහස් වලට. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ යමතර සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.